එකකට වතුර ගිය හැකි සීමාව ඔබ දන්නවාද? කියනකොට එය වාහනයේ ඉන්ග්‍රෙස් ප්‍රොටෙක්ෂන් IP රේටිං එක මත රඳා පවතී. ඉවි එකට වතුර ගිය හැකි ප්‍රමාණය. බොහෝ නවතම ඉවි වාහන සඳහා IP67, IP68 සුරක්ෂිතාත්මක මට්ටමක් ඇත. IP67 වාහන බටරි සහ මොටර් උපාංග 1 මීටර් දක්වා ජලය තුළ 30 මිනිත් වගේ තබා ගත්තත් හානියක් නැත. IP68 තව උසස් මට්ටමක ජල ප්‍රතිරෝධයක් ඇත. නමුත් පහළින් ඉඳලා උඩට ගලන ජලය, වතුර ඇතුළට යන තරමට, හරි, දිගු වේලාවක ජලයට බාධාව හරි, වගකීමක් නැහැ. කරන්ට් වදිනවාද? කියන බිය. ඉවි වාහන ඉහළ තාක්ෂණික ඉන්සියුලේෂන් සහ සුරක්ෂිත කට්ටල යොදාගෙන නිර්මාණය කර ඇත. බැටරිය, මොටර්, ඉලෙක්ට්‍රොනික උපකරණ සම්පූර්ණයෙන්ම සීල් කරලා තියෙන නිසා ජලය හරහා පාවෙද්දි ගමන් කරන්නාට කරන්ට් එක වැදීමේ අවදානමක් නොමැත. කම්පනී මට්ටමේම "No electric shock risk to passengers" කියලා සේෆ්ටි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඔබ සැලකිලිමත් වෙන්න ඕනි දේවල්. වතුරේ නවතා තැබීම හොඳ නැත. දිගටම ධාවනය කිරීම කිසිවක් කිරීමට නොමැති අවස්ථාවකදී දිගටම ධාවනය කිරීම කරදරයකින් බේරීම වරදක් නොමැත. ඉවි මෝටර් රථය හයි වෝල්ටේජ් කේබල්ස් යට දිගු වේලාවක් තබන්න එපා. ගම් වතුර, කානු ජලය, විශේෂයෙන් බැටරි කූලින් සිස්ටම් එකට හානි කරයි. රෝද ලෙවල් මට්ටමට වඩා ඉහළට ගියොත් ගමන් නැවැත්වීම හොඳයි. බයිගියන්ගුවන්ගු 8 වාහන ලොවේ නව පෙරලියක් ලරමින් චීනය විසින් එළිදක්වා ඇත. කාර්යයක් කියනවාට වඩා බෝට්ටුවක් කීම නිවැරදිය. කෙටියට කියනකොට, ඉවි එකකට සාමාන්‍ය වතුර, 1 මීටර් දක්වා, හරහා යන්න පුළුවන්. ගමන් කරන්නාට කරන්ට් වදින අවදානම නෑ. ඒත් ගම් වතුර වගේ තත්ත්ව වල දිගු වේලාවක් ගමන් කිරීම හොඳ නොමැත. මෙය අදාළ වන්නේ ඔබ පදින ඉවි මාදිලිය මත තීරණය වේ. ඔබේ වාහනයේ සදහන් IP අගය සොයා බලන්න. #buying #tesla #yuka